ආරම්භයේදී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවූසේක. පොළොව හිස්ව පාළුව තිබිණි. මහසයුර මත අන්ධකාරයක් විය. දේවාත්මානුභාවයේ ජලය මතු පිට හැසිරුණේය. දෙවියන් වහන්සේ ආලෝකය වේවායි වදාළසේක. එවිට ආලෝකය විය. ආලෝකයේ මනහර බව උන්වහන්සේ දුටුසේක. උන්වහන්සේ අන්ධකාරයෙන් ආලෝකය වෙන් කර ආලෝකයට දවාල කියාද අන්ධකාරයට රාත්‍රී කියාද නම් තැබූසේක. ඉන්පසු දෙවියන් වහන්සේ මුහුදු ජීවීන්ද විවිධ වර්ගයේ ගව මහේෂයන්ද යන ජීවමාන සත්වයෝ පොළොවෙන් නිපදවෙත්වායි වදාළසේක. එසේම විය. ඉන්පසු දෙවියන් වහන්සේ තම ස්වරූපයට අනුව මනුෂ්‍යයා මැවූසේක. දෙවියන් වහන්සේ මනුෂ්‍යයා මවා ඔවුන්ට ආසිරිපතා ඒදන්නේ උයනත් තනා තමන් මැවූ මනුෂ්‍යයා එහි වාසය කිරීමට ඉඩ සැලසූසේක. නමුත් මිනිසා දෙවියන් වහන්සේට අකීකරු විය. ඔහු සර්පයාගේ රැවටීමට හසු වී ජීවන වෘක්ෂයේ ඵල අනුභව කළේය. දෙවියන් වහන්සේගේ අනට අකීකරු වීම නිසා උන්වහන්සේ මිනිසා ඒදන් උයනෙන් නිරපා දැමූසේක. දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට ප්‍රේම කිරීම නතර නොකළ අතර උන්වහන්සේට විරුද්ධව තවත් එක් අකීකරු දේවදූතයෙක් පොළොවේ සැරිසරන්නට පටන් ගත්තා.